පොඩ්ඩක් ඉන්න. ඔයාලත් බල්ලවනාවනේ මෙහෙමද? එදා හරි ලස්සන දවසක් යාළුවනේ. මං සැපදෝ යොද්දාගෙන ඉන්නකොට ඔබේ අයියා ඇවිල්ලා මාව ඇහැරෙව්වා. මං ගාව බලු බදයි කියලා මාව නවන්න හිතුණා. ඔය මාන්නේදී මොරෝ හිටියේ. ඉන් බලන්නකෝ මට වෙච්ච දේ. මං නාන දවසට අපේ අයියා මුලින්ම කරන්නේ මෙන්න මේ බ්‍රෂ් එකෙන් මාව හොඳට පීරන. ඒකෙන් පීරුවහම මාර සනීපයි යාළුවනේ. ඔය බලන්නකෝ අපේ අයියා හොඳට මාව පීරනවා. මං ඉතින් කොච්චර වාවත් ආස මගේ ඔළුව පීරනවට. ඔළුව පීරලා ඊට පස්සේ බෙල්ල පීරලා ඊට පස්සේ මෙන්න මේ විදියට මගේ ඇඟ පීරන්න තමයි අයියා හදන්නේ. ඔය මං ඔළුව උස්සන්නේ මගේ බෙල්ලයට පීරන්න කියලා. මං හරි ආසයි මගේ බෙල්ලයට පීරනට. ඔය අයියා හොඳට පීරන්නේ. ඒකින් පීරද්දි මාර සනීපයි ගායිස් ඔයාලට කියන්න. ඔය ඉතින් මං ෆුල් චිල් එකේ ඉන්න මාව යා හොඳට පීරන්නේ. ඔයාලා එකතර බවබෙක් ඉන්නවා පීරලා බලන්නකෝ ආසයිද? ඔන්න ඔළුව පීරුවට පස්සේ මං මගේ ඇඟේ පීරනවට ආසම තැන් මගෙත් කොන්ද. ඔයාලා දන්නවද? ඕන බබෙක් ආසයි හරි කොන්ද හරිය පීරනවට. මං පීරනවට ආස නෑ ගයිස්. මං එක තමයි ඔය හිණිට ඉදසලා කරගත්තේ. මාර සනීපයි යන්නේ. ඔයාලත් මේ වගේ බ්‍රෂ් එකක් කරන් බලන්නකෝ. කොහොමද කොල්ලගේ හැඩ? පොඩ්ඩක් පීරලා ගත්තා. ඉතින් කොල්ලා හැන්ඩිය දා නළුව වගේ ඉන්නේ. ඔන්න මගේ බණ්ඩි ගෙඩිය පීරන්නයි හදන්නේ. පීරනයි කියලා මේ පීරලා ඉවරනකම් මට මේ එක විදියට ඉන්න බෑ ගයිස්. මට කම්මැලි. මේ නම් මේ මගේ හිසේ සිට පාදාන්තය වෙනකම් පීරන වීඩියෝ එක. මේ විදියට තමයි මගේ කොන්ද හොඳට පීරන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ බ්‍රෂ් එකෙන් තමයි මාව පීරන්නේ. නබ්බයි යමයි කකුල් දෙක පීරනවා. ඒක ඇත්තටම මාර සනීපයි ගයිස්. බලන්නකෝ පීරුවා මගේ හැඩ. ලස්සනයිනේ. ලස්සනයි නම් හොඳ බලයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. නැත්නම් මම තරහ වෙනවා. මේ වෙනකොට නම් ගයිස් පීරලා මටත් ඇති වෙලා ඉන්නේ. පේනවනේ මගේ මූණ දෙක්කම. කීයටද මාවත් ආන්නේ කියවද මම බලන්න. ඊයසියත් ඇයි මගේ නැට්ටත් පීරන. මම වැඩි ආස්නේ ගයිස් මගේ නැට්ට අල්ලනවාට. කොහොම හරි අපේ යමාව අල්ලගෙන හොඳට පීරුවා. පීරනා නේ මන් දන්නේ. පීරන එකේ ඉවරයක් නෑ ගයිස්. පේනවනේ මගේ මූණ දැක්කා ඔයාලට. ඔයාලත් මේ කටහර වීඩියෝ එක දිහා බලන් හිටියද නෙමෙයි. ඔය ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකේ ඔබාගෙන ඉන්න ඕන. හොඳේ. ඇත්තටම වීරුවා මන් ලස්සනයි ගයිස්. ඔයාලට පේනව නේද? මේ මිනිස්සයා කොච්චර එපා වුවත් මම නැත්te පීරන එක නම් අතෑරියෙම නෑ. ඕම හරියල්ල පීරු. මොනා කරන්නද ගයිස්? ඉතින් හිටිය. මෙන්න මෙහෙම තමයි පීරලා ඉවරනහම 50 වෙන්නේ. බූල් ටික අයින් කරගන්න. ඒ ඔයාලට පේනවද? මගේ ඇඟෙන් හැදෙන බූල්. ඔන්න මේ ලෝකේ මං ආසම නැති වැඩේ පටන් ගත්තා. මාව නාවන්න ගත්ත ගයිස්. මේ වතර හරිම සිහිතලයිස්. ඇත්තම කිව්වොත් මං කොයි වෙලේද එළියට පැන ගන්න කියලා තමයි හිතේ. මොහොනට වතර අල්ලන්නේ නම් මට පෙන්නන්නම් බෑ. පේනවද යාළුවනේ මගේ හැටි? තෙමිච්ච කුකුලෙක් වගේ. මං අයියාගේ කකුල් දෙක අස්සේ මොන හංගගෙන ඉන්නේ. මං කැමති නෑ ගයිස් මගේ මොනට වතුර අල්ලනවාට. මං දන්නේ කියලා. මං කැමති.
ඔන්න මගේ පසපැත්ත හොදනවා. අයියා මගේ මොන හොදන්න ෆුල් ට්‍රයි එක දෙනවා. මං අයියා කකුල් දෙක අස්සේ මොන ඔබාවෙන ඕම හරි හැංගිලා හිටියේ. මේක දැකලා hina වෙනවා එහෙම නෙවෙයි. හට අරන් බලන් ඉන්න එපා ඉතින් කමෙන්ට් එකකින් පල්ලෙහෙන් දාගෙන යන්න. ඔයාලා ගෙදර බබ නාවන්නේ මෙහෙමද? කොච්චර වතුර ඇල්ලුවත් මං කරන්නේ මේ වතුර ගසන එක. එහෙම ගැස්සුවම හරි ෂෝ. ඔය පේනවාදී අලුවරින් මං අයියේ කපුල් දෙක ඇස්සේ තමයි මුඩ ඔබාර. ඉහෙහෙ. පේනවද මගේ අහිංසක මූණ? වතුර පොඩක් දැක්කහම ඒකේ බැහැගෙන හිටියට මං නාන්න නම් කැමතිම නැහැ. ඉනා වෙන්න එපා ඉතින් මේවද? ඔයාලා ගෙදරත් බබා නාන්න කැමතිද? නැත්තම් මං වගේ අයද ඉන්නේ? ඔන්න ඔයාලට දැන් හොඳටම පේනවනේ. අයියා මගේ ඇඟ හොදනකම් අම්මගේ මුණ හංගන් ඉන්නේ කොහොමද කියලා. ඔන්න ඔහොම තමයි. කකුල් දෙක අස්සේ මුණ හංගන් කියලා වැඩි හරියන්නේ නැහැ guys. මගේ බෙල්ලේ වතුර ඇල්ලු. ඔය බෙල්ලට නිදාන්නලා ඊට පස්සේ මුණ හොදන්න ඉන්නේ කියලා මන් දන්නවා ඉතින්. කිව්වට අහන්නේ නැහැ guys. මගේ මුණ හෙදලා එම්බිරිස්සාව හැදෙන. ඒකයි මම මුණ හොදනවට කැමති නැහැ. නැතු ඒක මයි කම්බැලිකම එහෙම නෙමෙයි. ඔන්න දැන් නම් මයි කකපස් තමයි හොලන හදන්නේ. අයියෝ මේවත් වීඩියෝ එකට දාලානේ. මගේ ලැජ්ජාව කොහෙන් යනවද මන් දන්නේ. ඔන්න මගේ බණ්ඩි ගෙඩිය හොදනෝ. ඔයාලා දන්නවද guys? මාව හොදනවා කියන්නේ ඊට පස්සේ අනිවාර්යෙන් අපේ අයියට නාගන්න වෙනවම. හීහි කට්ටිය නාවල ඉවරයි කියලානේ. නෑ නෑ. එහෙම ඉවර වෙන්නේ නෑ මේ. හොඳම ටික ඉස්සරහට. ඔන්න දැන් තමයි අපේ මඩ ෂැම්පු දාන්න හදන්නේ. ඔයාලට කිව්වට මොකෝ මාත් හිතේ මාව නාවල ඉවරයි කියලා. ඒකයි මං ඔය දොර දිහා බලාගෙන ඉන්නේ. තාම නාවල ඉවර නෑ අනේ. මාව නාවපු ගමන් මං කරන්නේ මගේ ඇඟේ තියෙන වතුර ගසන එකනේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. ෂැම්පු දාන්න නම් ඇඟ හොඳට තැමිලා තියෙනවා. ඉතින් ඔය අපේ අයියා ආයිම මාව නාවනවා. එතකොට තමයි හොඳට ෂැම්පු දාලා ඇඟ අතුල්ලන්න පුළුවන්. අපේ අයියා මුලින්ම කරන්නේ මට දාන ෂැම්පු එක ප්ලාස්ටික් බෝතලයකට දාගෙන ඊට පස්සේ ඒකට වතුර එකතු කරනවා. ඊට පස්සේ ඒක හොඳට හොලවලා පෙන ඉන්න හදාගන්න. ඒක තමයි ඊට පස්සේ මගේ ඇඟට දාන්නේ. ඔයාලට ඔය පේනවද? නැතුව අපේ අයියා එකපාරම ෂැම්පු එක මගේ ඇඟට හලන්නේ නැහැ. අනිත් එක ඔයාලා දන්නවද යාළුවනේ? අපි වගේ බවක බබාලා හැමදාම නාවන්න හොඳ නැහැ. යාළුවව නාවන්න ඕනේ ඉඳලා හිටලා. මයි කම්බැලිකමට එහෙම කියන දෙයක් නෙමෙයි මේක. ඒ ප්ලාස්ටික් බෝතලේ තියෙන ටික ඉවර වෙනකම් අපේ මගේ ඇඟට හොඳට හරලා අපේ අයියාගේ අතීම තමයි මාව හොඳට අතුල්ලන්නේ. කොච්චර වුණත් මු තමයි guys මාව අතුල්ලලා කරලා නාවල කරලා බලාගන්න. ආදරේ බොක්ක මාව නාවනේ වටි. මෙතන කකපස් හොදන එක දාලානේ මේකට. මගේ ඉතින් ලෙෆ්ට් යනවනේ ගායිත් ඔයාලට උනත් තේරෙනවනේ මං කොහොමද ආයි සමාජෙට මුණ දෙන්නේ. ඔන්න ඉතින් මට පේන්නම් බැරි වැඩේ තමයි මගේ මූණ හොදන එක. මට මේලාට තමයි ගායිත් අපේ අයියත් එක්කත් කේන්තිය. මං ආසනේ යන්නේ මගේ මුණ හොදනවට කාම් වලට එහෙම වතුර යන. මුට නම් මොන්ට අතුල්ලන. මං කොච්චර try කරත් නැනේ මුණ හංග ගන්න වැඩි හරියන්නේ.
කොහොම හරි අතොල්ලන. මෙතන නම් හයිගුරුතා කොළු පැටිය නේද අනේ. ශැම්බෝ කාලේ ඉවරවම මං හිතුවේ මාවනාවල ඉවරයි කියලා. ඒකයි මං ඔය ටක් ගාලා දොර ගාවට දීවේ. නෑ ගයිස් ඒත් ඉවර නෑ. ඔන්න ඊට පස්සේ තමයි මගේ අත් කකුල අතුල්ලන්න ගත්තේ. මෙන්න මේ වගේ පුල්පස්ත තියාගෙන මගේ නියපොතුත් අතුල්ලන. ඔච්චර වුණත් කොල්ලා පිරිසිදුවට සොඳට ඉන්නත් තිබේ නැද්ද මං අහන්නේ. පේනවා නේද යාළුවනි අපේ අයියා මාව නාවනවා කිව්වට පුදුම කට්ටක් කන්නේ. මෙන්න මේ විදියට හොඳට මගේ අත් එතකොට මගේ කිල්ලස්නේව හොඳට අතල්ලනවා. ඔන්න බලන්නකෝ එන ළඟට කරලා මම කකුල හොඳටම අතුල්ලන විදිය කොහොමද කියලා. මම පොඩ්ඩක් කේන්ති දිහිලා ඉන්නේ ඉතින්. කවුද අනේ කැමති පොල් කොස්සකින් අතුල්ලනවලු. ඔය නියපොතු වල ඇඟිලි ඈත් කරලා අපේ හොඳට මදිනවා ඉතින්. මේ වාස්සේ කොච්චර වුණත් මඩනේ යාළුවනේ මං ඉතින් මඩ කරියානේ. ඔන්න දැන් කකුල් අතුල්ලනවා. අත් විතරක් අතුල්ලලා මොහොත ඇරියනේ කකුල් දෙකත් අතිල්ලු. අනේ මට බෑ ගයිස් සෝව කරන්න හිටගෙන ඉන්න. මං ඉඳගත්තා. අපේ අයියටත් එපා වෙලාද කොහෙද ඉඳගෙන අතුල්ලන. ඔන්න ඔහොම තමයි ඇඟිලි ඈත් කර කර අතුල්ලන්නේ. කොල්ලා ඉතින් පොල් තිල්ලගේ ඉන්නවා ඉතින්. මම කකුල් දෙක අතුල්ලන තරම් මුගේ කකුල් දෙකවත් අතුල්ලන්නේ නැති ඇති යාළුවනේ මට හිතෙන්නේ. මේ වාස්සේ තින් ජහජරාව පෑනේ ඉතින් ඌ මෙහෙම අතුල්ලලා මදි ඉතින්. ඕන්න දැන් අතුල්ලලා නම් ඉවරයි. හේතුවම මෙන්න මෙහෙම ලස්සනට තමයි තියෙන්නේ. අපේ යරි මහන්සියට මම කකුල් දෙක උන ලස්සනට තියෙනවා. නේද මං අහන්නේ. ඔයාලගේ දරත් ඩොට්ටයිල බවුබෙක් ඉන්නවා නම් කකුල් එහෙම හොඳට අතුල්ලන්න ඕනේ. ඕන්න දැන් ෂැම්පු කරලා නම් ඉවරයි. දැන් තියෙන්නේ ඒ ෂැම්පු ටික යන්න හොදගන්න. මම ඔය ඉතින් පැත්ත ගහලා ඉන්නවා ඉතින් කොච්චරත් මම මූණට මොතර ගාල්ලනවනේ. ඔයාලට කියන්න ගයිස් මම ඔය හෑන්ඩ් ෂවර් එකට එක්කත් බයයි. ඔය දොරාරනකන් ගයිස් මම බලාගෙන ඉන්නේ. දොරාරින් නෑනේ මං ඉතින් ගිහින් මූණවත් හංගගත්තා. ඉනා වෙනවා හේව නෙමෙයි මේව බලන්න. මූණ හොදනවට තමයි මං උඹ කරගෙන ඉන්නේ. නැතුව තරහ වෙලා හැම නෙමෙයි හරිද? වතුර වල ඉවර වෙච්ච ගමන් මං ටැප් ගාලා කරන්නේ වතුර බස්සන එක. මං ආසනේ ගයිස් වතුර ඇඟේ බේරි තියනවාට. දැන් ඉතින් හැපි. හොඳට කාලා එහෙම සැප දොයියක් දාන්න තියෙන්නේ. මම මේ තවත් දොර එන්නකම් බලන් ඉන්නවා. ඌ දැන් නම්බරේ වුණ හොදන්නම තමයි try එක දෙන්නේ. ඔය පේනව නේද? පුළුවන් තරම් මගේ බෙල්ල දිහාවටම හෑන්ඩ් ෂවර් එක අල්ලනවා. මං කොහොම හරි මූණ අස්ති ගහගෙන හිටියා. බලමුකෝ මගේ මූණ හොදයිද කියලා. පදන්නේ බැරි වුණානේ. මම එකයි ඔය ආයෙ ගැසලා පින්නන්නේ. ඔන්න මේ වෙලාවේ නම් මගේ මූණ හොදලා යාළුවනේ. වාරට මගේ මූණ දැක්කම එක පේනවා. එන්න මෙහෙම බලෙන් අඬලා මගේ බෙල්ල හොදලා. ඔය මං ඉතින් පුළුවන් තරම් දීලා හැංගෙනවා ඉතින්. එන මොනා කරන්නද අනේ? මට කිව්වට තේරෙන්නේ නෑනේ.
ඕන්න රත්තරන් යාළුවනේ මං නාලා ඉවර. දැන් තියෙන්නේ ඊළඟ මිෂන් එක. මාව පීඩන එක. අපේ යමුලින්ම කරන්නේ ওই රතුපාරට පේන ආගේ බිල්ඩ් එකක් මම වෙල්ලට දාලා මාව එකතන තියාගෙන මාව පීඩන එක. මොකද කරන්න අමාරුම වැඩක් තමයි මාව පීඩන එක. ඔන්න එහෙනම් පීඩල ඉවරයි. ඇති පීඩන ඉවරයන්. නාල ඉවරුණාම මං මේ මුගී තමු. එනවනේ බොන්න විලාසි. නාලුව වගේ ඉන්න. පස්සේ අයිනන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් පල්ලෙහින් දාගෙන යන්න. යාර බවබබ ගෙදරන ඉන්නේ. අද මෙයාව නාවනේ. එහෙනම් මං අතට ගිහින් යන්න. බයි ගයිස්.